බලන්න මේ වීඩියෝ එකේ ඉන්න පිරිස ගොඩක් මහන්සි වෙලා මේ කරන පූජාව. මේ කට්ටිය මේකට මාස ගානක ඉඳන් සමහරට සැලසුම් හදලා ක්‍රියාකාරකම් වල පිරිසක් එකතු වෙලා ගොඩක් මහන්සි වෙලා කරන පූජාවක්. එතකොට මේ කට්ටිය මේක කරලා පිනක් සතුටක් පෞල් පිටින්ම අත්විඳිනවා. නමුත් සමාජයේ තවත් කොටසක් සමහරට මාස ගානක් සැලසුම් කරලා අරක්කු බෝතල් ටිකක් මස් ටිකක් කරන් ගිහින් කන්දක් උඩට නැගලා ගොඩාක් ඈත ප්‍රදේශයකට ගිහිල්ලා ඉවර වෙලා කැලෑවකට වෙලා කොහේ හරි කොවැවක් අයිනක කන්දක් මුදුනේ ගලක් උඩට වෙලා සින්දුවක් කියලා මස් පුච්චගෙන කාලා ටිකක් බීලා එහෙමත් සතුටක් ලබනවා. මේ සමාජයේ සමහර වෙලාවට වැඩි පිරිස දැන් අර මම කියපු අරක්කු බෝතලයක් මත්පැන් ටිකක් කරන් ගිහිල්ලා බීලා සතුට වෙන පිරිස. නමුත් මේ වාගේ පින්කම් කරන මේ පින්කමක් කරලා සතුටක් ලබන පිරිස දිහා බලලා දොස් කියන කට්ටිය අද කොච්චර ඉන්නවද? මේ මෝඩ මිනිස්සු මෝඩයෝ මේ මිනිස්සු කරන්නේ හරි මෝඩ වැඩක්. නිකන් අර කාලය කාදමීමක් අපරාධයක් විදිහට දකින්න අය හරි වැඩි. දැන් විශ්වවිද්‍යාලයක ඉන්න සිසුන් පිරිසක් ගමු ඉහළම ඉගෙන ගන්න පිරිසක් මේ අයගෙන් ඇහුවොත් කන්දක් උඩ නැගලා බෝතලයක් කරන් ගිය සින්දුවක් කියලා බොන එකද වඩා හොඳ මේ වගේ පින්කමක් කරලා සතුට වෙන මිනිස්සුද වඩා හොඳ කියලා ඇහුවොත් සමහර ලාවට අද තෝරන්නේ අර වාගේ දුස්සීල භාවයක් ළඟට අරගෙන සතුටක් ලබන එක තමයි අද අංක එකෙන් සමහරට මේ නූතන සමාජයේ වැඩි පිරිසක් තෝරන්නේ. මේක නිකන් අර යල්පැන කියපු මේ ටිකක් මෝඩ ක්‍රියාවක් ටිකක් මෝඩ මිනිස්සු කරන ක්‍රියාවක් කියන තැනට සමාජය නිර්මාණය කරලා. නමුත් ඉතින් මේ කට්ටිය සතුටක් ලබනවා මේක මාස ගානක් සැලසුම් කරලා සතුටු වෙලා පිනකුත් රැස් කරගෙන යන පිරිසක්. නමුත් සමාජය නිර්මාණය කරලා දෙන මේ රටක් පාලනය කරන්න එන බුද්ධිමතුන් පවා වැඩි පිරිසක් අනුමත කරන සතුටු වීම සමාජ සැකස්ම රටාව දැන් නිර්මාණය වෙලා තියෙන්නේ අරගෙන පහත් රසාස්වාදයක් තුලින් කාලය ගෙවා දමලා Tamanටත් ශරීරයට සසරටත් නරකක් එකතු කරගෙන සතුටක් ලබන ක්‍රමවේද.